මේකත් තව ක්ලයන්ට් කෙනෙකුට හදපු ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක ගැන ඔයගොල්ලන්ට කියන්න තමයි අද මේ වීඩියෝ කරන්නේ. අපි බලමු මේ ප්‍රොජෙක්ට් එකේ කොහොමද අපි මේ 4byte.lk කියන classified ප්‍රීමියම් ලුක් එකක් තියෙන මේ වෙබ් එක වැඩ කරන්නේ කොහොමද කියලා සහ අපි මේකට පාවිච්චි කරේ මොනවද සහ මේක අපි කීයකට සේල් කරාද කියන විස්තර ටික මේ වීඩියෝ එක අවසානයේ ඔයගොල්ලන්ට කියනවා. ඒකින්ද මේක චුට්ටක් බලන්න. මේකේ හෝම් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ප්‍රීමියම් ඇඩ් මෙතන තියෙනවා. මෙතනට මම දාලා තියෙනවා මේක මම යුරෝපේ ඉන්න හින්දා මේ යුරෝ එක අද ලංකාවේ කීයද කියලා API එකක් අරගෙන මේක 24 hours වලින් වගේ රිෆ්‍රෙෂ් වෙන එකක්. ඒක නිසා මේකේ රියල් ටයිම් එක නෙමෙයි නමුත් 24 hours මේක වෙන හැබැයි රියල් ටයිම් ඕන නම් පොඩි මුදලක් ගෙවලා API එක කරගත්තොත් මෙතනට රියල් ටයිම් වෙනස් වෙන්න දාන්න පුළුවන්. පොඩි හුක් එකක් ගන්න මේකට එන කට්ටිය ඒකේ තියාගන්න. ඊළඟට තමයි මේ ප්‍රීමියම් ඇඩ්වර්ටයිසින් එක. ඒකත් මොඩරන් ලොක් එකකට හදලා තියෙනවා ලස්සනට. ඊට පස්සේ මෙතන ඩමි ඇඩ්ස් වගේක් යටින් දැනට තියෙනවා. ඊට පස්සේ මෙතන අපි ගියොත් එහෙම පෝස්ට් ඇඩ් වලට අපි වෙහිකල් නම් තෝරන්නේ ලෑන්ඩ්ස් නම් හෝම්ස් නම් හොටෙල්ස් නම්. ඒකේ මොබයිල් ෆෝන්ස් අරම මම තාම දාලා නැහැ. මොකද ඒක වුණොත් එහෙම මේ ෆෝන්ස් වගේ දේවල් ලංකාවේ මාකට් එක ඇතුලේ හොයන හින්දා මේකට අපිට අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ ක්ලයන්ට්ස් බලාපොරොත්තු උනේ පිටරට ට්‍රැෆික් එකක් ගොඩක් ගෙන්න ගන්න මේ ඉඩම් වාහන වගේ දේවල් වලට ප්‍රයොරිටි එක දීලා. ඒක නිසා මෙතන vehicles එකේ අපි මේ ෆොටෝ එක මේකට දානවා. හරිද? අපිට ෆොටෝ පහක් වෙනකන් මේකේ ක්ලයන්ට්ස් ඉව ෆොටෝ පහක් දාන්න තිබ්බාම ඇති කියලා. අපි මේ ෆොටෝ පහක් දානවා. ඊට පස්සේ අපි මෙතන දානවා අපේ වාහනේ මොකක්ද කියලා. උදාහරණයකට අපි දැම්මොත් එහෙම Toyota එකක් නම් අපිට ඒකේ වාහනේ දාන්න පුළුවන් මොකක්ද මෙතන මොඩල් එක ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන් ඔයගලන්ට මේ වාහනේ ගැන සම්පූර්ණ විස්තරයක්. good car හරි මොන හරි දාගන්න. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් කොහෙද අපි මේ වාහනේ තියෙන්නේ කියලා. උදාහරණයක් අපි ගත්තොත් එහෙම කොලම්බෝ ගත්තොත් අපි කොලම්බෝ සෙලෙක්ට් කරාට පස්සේ සිටි එක අපිට කොලම්බෝ වලට අදාළව මෙතන තියෙනවා කොහෙද කියලා. අපි දැම්මොත් එහෙම මෙතන කොට්ටාව අපිට දාන්න පුළුවන්. ඊට පස්සේ contacts. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එක මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලන්ට කෙලින්ම WhatsApp එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නත් එක්ක මෙතන අපි දාලා තියෙනවා country code එකත් එක්කම ෆෝන් නම්බර් එක දාන්න. ෆෝන් නම්බර් එක කාට හරි දාන්න ඕන නම් ෆෝන් නම්බර් එක දාන්න පුළුවන්. ඒ ෆෝන් නම්බර් එක හයිඩ් කරන්න ඕන නම් කාට හරි මේක හයිඩ් කරන්නත් පුළුවන්. මේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එක අනුව. ඊට පස්සේ මේක මොඩල් එක අපි මොනවාද vehicle type එක අපි දැම්මොත් මෙතන කා නම් කා van motorcycle දාන්න පුළුවන්. අපි කා දාලා brand එක දාලා Toyota select කරපු ගමන් මේ පැත්තේ අපිට Toyota මොඩල් ටික තියෙනවා. හරිද? මේක easy නෝ premium. ඊට පස්සේ මෙතන එක අපි select කරලා අපේ මෙතන mileage එක අපි 2යි තියෙනවා. දාලා අපිට පුළුවන් මෙතන ඕනනම් අපිට location එක කොහෙද කියලා pin එකක් දාන්නත් ඒකත් අවුලක් නැහැ. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් මෙන්න මේ price එක කීයද කියලා දාන්න. ඊට පස්සේ ලස්සනම කැලනවා මේ client අපි ඉල්ලුවේ මේක මෙහෙමයි දැන් ලංකාවේ වගේ කට්ටියට ගොඩක් වෙලාවට මේකට බැංකු කාඩ් දාලා මේ payment gateway එකක් දාගන්න ගොඩක් අමාරු හින්දා අපි මේකට පොඩි අපි මේකේ මේ බිස්නස් එක රන් වෙන්න ඕන නිසා මේකට ඉන්කම් එකක් එන විදිහට මේ ප්‍රීමියම් ඇඩ් එක ඇඩ් කරමු කියලා. ඊට පස්සේ තමයි අපි මෙතන මේ ප්‍රීමියම් ඇඩ් කියන කැලල දාලා තියෙන්නේ. මෙතනට අපිට පුළුවන් වවුචර් නම්බර් එකක් දාලා මේ ඇඩ් එක ප්‍රීමියම් කරන්න. මම මේ කැලල තව පොඩ්ඩකින් පෙන්නන්නම්. එතකන් අපි මේක පබ්ලික් කරලා මේ පෝස්ට් ඇඩ් එක දාමු. ඊට පස්සේ මේ අපි දාපු ඇඩ් එක ඇත්තටම මෙතන ටග් ගලාවේ නැහැ. ඒකට හේතුව තමයි මේකේ ඇඩ්මින් පැනල් එකක් තියෙනවා. ඉතින් ඇඩ්මින් මේ ඇඩ් එක බලලා තමයි අප්‍රූව් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා මොකද මම දැන් ඇඩ්මින් එකෙන් ලොක් වෙලා ඉන්න නිසා මෙතන ඒක මට පෙන්නනවා. ඊට පස්සේ අපි මෙතන ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ අපිට පේනවා ටෝටල් ඇඩ් එකක් තියෙනවා. ඒක පෙන්ඩින් තාම පෙන්ඩින් එකේ එකක් තියෙනවා. ඊට පස්සේ ඇඩ් මැනේජ්මන්ට් වලට ගියාම අපිට මේ අපි දාපු කායකේ ඇඩ් එක පෙන්ඩින් පෙන්නනවා. හැබැයි අපිට මේක ෆොටෝස් මොනවද දාලා තියෙන්නේ ඒ වගේ දේවල් පෙන්වන්නේ නැහැ. මේක අප්‍රූව් කරන්න බැහැනේ. ඒක අපිට ප්‍රයිවසි එකක් තියෙනවා. කවුරු හරි මේකට මොන හරි ෆොටෝ එකක් දැම්මොත් අවුල නිසා මෙන්න මෙතන අපිට මේ ඇඩ් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට රිජෙක්ට් කරනවා නම් එහෙමයි, ඩිලීට් කරනවා නම් එහෙමයි, අප්‍රූව් ඇඩ් කරනවා නම් එහෙමයි. අපි මේක අප්‍රූව් කරනවා. ඊට පස්සේ මේ ඇඩ් එක අපි දැන් ගිහින් බලමු. අපේ මෙතනට ඇඩ් වෙලා තියෙනවා ලස්සනට. ඔයාලට පේනවා ඇති
අපි නම්බර එක දාපු නිසා එහෙම කෙලින්ම කෝල් එකක් යන්නත් පුළුවන් නැත්නම් ඩිරෙක්ට් WhatsApp මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. දැනට මෙයාගේ මැසේජ් සිස්ටම් එක වැඩ කරන්නේ නැත්තේ මොකද මම ඇඩ්මින් නිසා මට මැසේජ් කරගන්න බෑ මටම. ඒක නිසා ඒ ඔප්ෂන් එක මෙතන පෙන්වන්නේ නැහැ. ඒක වෙන කෙනෙක් ඇඩ් එකක් දාලා තිබ්බොත් එයාට මේක through මේ app එක through මැසේජ් කරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඕකේ දැන් ඊට පස්සේ කියන්න ඕනේ ප්‍රොෆයිල්. ඊට පස්සේ තමයි මෙන්න මේ අපේ ලස්සනම කැල්ල. මේක අපිට ලැන්ග්වේජ් තුනම දිනවා. සිංහල, තමිල්, ඉංග්‍රීසි. ඔන්න යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න නිසා මෙතන අපි ඩාර්ක් මෝඩ් එකක් තෝරගන්න මේකට දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රයිවසි ඔක්කොම හදලා තියෙනවා 4by.lk මේ විදිහට about us contact us ඔක්කොම දාලා තියෙනවා. ඊට පස්සේ අපේ system dashboard එකේ අපි කියනවා ඔයාලට පෙන්නන්නම්. දැන් total users ලා දෙන්නෙක් ඉන්නවා. total lens එකයි pending නැහැ 0 කා එකක් විකුණන්න දාලා තියෙනවා. ඇත්තටම පට්ටම ස්මූත්ලි වැඩ කරන බෑකින් දැන් මේකේ තියෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ manage ads වලට ගියාම මේ ad එක ඔන්න අපිට රයිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන manage users වලට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන තියෙනවා editor කෙනෙක් දාලා තියෙනවා. මෙන්න මේ editor එයාට පුළුවන් ad approve කරන්න විතරයි. ඉතින් එහාට අපේ ප්‍රීමියම් ෆීචර්ස් ටික වැඩ කරන්නේ සුපර් ඇඩ්මින් වලට විතරයි. එතකොට මෙතනින් ඔයාලට තව ඕනනම් එඩිටර්ස්ලා දාගන්න පුළුවන්, සුපර් ඇඩ්මින්ලා ඕනනම් දාගන්නත් පුළුවන්. ඒ ගැටලුවක් නැහැ. ඉතින් අපි ප්‍රීමියම් වවුචර් සිස්ටම් එක වැඩ කරන්නේ. අපි වවුචර් 50ක් දැනට හදලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වවුචර් 50ම අපිට print කරලා විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රැචින් කරන්න කාඩ් එකක් හදන්න පුළුවන්. අලි එකකින් වගේ. ඒගොල්ලන්ට නම්බර්ස් කඩවල වලින් ගන්න. එතකොට කාට හරි ප්‍රීමියම් ඇඩ් එකක් දාන්න ඕන නම් මෙන්න මේ වවුචර් නම්බර එක අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ වවුචර් නම්බර එක යූස් කරලා එතන ඇඩ් එකක් දැම්මම පස්සේ දැන්ට ඇඩ් එකක් දාලා තිනවා. මේ යූස් කියලා වැටලා තියෙන මේ දෙක. මේවා තාම ඇක්ටිව්. මේවා තාම ඇක්ටිව් ලයින් එකේ තියෙන නිසා මේ ටික ඔයාලට පුළුවන් යූස් කරන්න. එතකොට දැනට යූස් දෙකක් කියලා මෙතන පෙන්නනවා. ඕන නම් මේවා අපිට ජෙනරේට් කරගන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කියලා බලුවාම අපේ මේ ඇඩ් එක මෙතන මෙහෙම තියෙනවා. ඊට පස්සේ අපි දැන් ගිහලා බැලුවොත් එහෙම අපි කොහොමද අපව ඇඩ් එකක් දාන්නේ කියලා අපි අර ප්‍රීමියම් ඇඩ් එකක් දාන්න දැන් ආවොත් එහෙම මෙන්න මේ ෆීචර් එක ඔන් කරොත් තමයි අපිට ප්‍රීමියම් ඇඩ් එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන තමයි අර වවුචර් එක දාන්න ඕනේ. ඒ වවුචර් එක දාලා ඒ වවුචර් නම්බර් එකක් දාලා ඉවර වෙලා මේක ඇඩ් පෝස්ට් කරොත් එහෙම මේක ප්‍රීමියම් එකට ඇඩ් එක යනවා. Toyota Micra කොහරි දැම්මා මැඩික් ලෝකේ කොහරි කවස් okay select brand red ඒක දැම්මා කිලෝමීටර් ගාන දාලා P මෙතනට අපි price එක දානවා ඊට පස්සේ අපේ features එක add කරන්න ඕනේ නිසා premium add එක දාන්න මෙතනට අර code එක දාලා මේක public කරනවා ඊට පස්සේ බලමු අපේ ඇඩ් එකට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ගිහලා බලුවොත් එහෙම ඇඩ් එක ඔටෝ යන්නේ නැති නිසා අපි ගිහලා ඩෑෂ්බෝඩ් එකේ බලනවා. pending එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගිහලා manage ads වලට ගියාම ඊට අපි දාපු ඇඩ් එක pending කියලා පෙන්නනවා. ඉතින් view කරලා බලන්න පුළුවන් මොකක්ද ඇඩ් එක කියලා අපි approve කරනවා. ඊට පස්සේ අපි ගිහලා බලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති මෙතන මේ ප්‍රීමියම් එකේ ඇඩ් එක වැටුණා. ඒක අපිට ඕන කාලයක් ඕන දවසක් මෙතන තියන්න පුළුවන් මේක ඔටෝ යන්නත්. ඊට පස්සේ ලස්සනම කෑම තමයි මේක පට්ටම රිස්පොන්සිව් ටෙලිෆෝන් එකට ෆෝන් එකෙන් බලන කෙනෙකුට පට්ටටම ලස්සන විදියට හදලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ෆෝන් එකෙන් බලද්දි හරිම ලස්සනයි. මේ බටන්ස් ටික මෙතන ඇවිල්ලා තියෙනවා. මෙසේජ් කරගන්න ඒවා ටික මෙතන ඇවිල්ලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එක උනත් ෆෝන් එකට ඇත්තටම මාරම රිස්පොන්සිව් විදියට වැඩ කරනවා. ඉතින් අපි මේක හැදුවේ ඉතාලියේ ඉන්න අපේ කස්ටමර් කෙනෙක්ගේ රික්වයර්මන්ට් එකකට එයා මේක හදලා දෙන්න කියලා කිව්වා. ඉතින් මේකට යූස් කරපු ටෙක්නොලොජිස් ගැන අපි ලොකුවට කතා කරන්නේ නැහැ. මොකද මෙතන මේගොල්ලෝ මේ වීඩියෝ එක ලොකුවට දික් වෙන හින්දා බලමු අපි මේකට ඒගොල්ලන් ඩෙවලොපර්ස්ලා මේක බලනවා නම් මට සමා වෙන්න. ඒගොල්ලන්ගේ රස්සාවටවත් ඒගොල්ලන්ගේ දේවල් වලට හානියක් කරන්න හිතාගෙන නෙමෙයි වීඩියෝ එක කරේ. ඉතින් අපි හදපු ලස්සන ප්‍රොජෙක්ට් එකක්. ඇත්තටම මේක හදන්න අපිට දවස් එකමාරක් විතර වගේ තමයි ගියේ. ඒකෙන් ගොඩක් එඩිට්ස් දේවල් කරගන්න උනා කස්ටමර් එක කතා කරගෙන. ඉතින් යාට දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ෂෙයා කරන්න. ඔයගොල්ලෝ මේකට ඇත්තටම කොස්ට් එක කීයද කියලාත් කමෙන්ට් එකක් දාන්න. බලන්න ඩෙවලොපර්ස්ලා ඉන්නවා නම් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරපු කෙනෙක් ඉන්නවා නම්
ඔයගොල්ලෝ මේකට කීයක් ගත්තද කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න.